මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් ඔයාලට රසවත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. කුඩා දරුවන් ඉන්න ගෙදරකට නම් මේ රෙසිපි එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා. එක් කල ගෙඩියක් පාවිච්චි කළා තමයි මෙන්න මේ රස පීසා එක මම හදාගන්න යන්නේ. එහෙනම් අපි බලමු මේ රසවත් පීසා එක හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම තරමක් ලොකු අල ගෙඩියක් හොඳින් සෝදලා මේ විදිහට කපා ගන්නවා. හීනියට කපා ගන්න ඕන නිසා මම මේ විදිහට ග්‍රේටර් එක තමයි පාවිච්චි කරන්නේ. අල ගෙඩිය තිත ඉවත් කරගන්න මම මේ විදිහට හොඳින් මිරික ගත්තා. කපාගත්තු අල ගෙඩියට බිත්තර ගෙඩි දෙකක්, පාන් පිටි ග්‍රෑම් 125ක්, කම්බිරිස් කුඩු, ලුණු කුඩු, රසායන එකතු කරගත්තා. මේ විදිහට හොඳින් කලවම් කරගන්න. භාජනයක් ලිපේ තියලා මම ඒකට ඔලිව් තෙල් ටිකක් තමයි මේ එකතු කරන්නේ. ඔයාලට ඕනම තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බැටර් එක මේ විදිහට ඔයිල් පෑන් එකට දාගමු. දැන් මේ බැටර් එක විනාඩි 6ක් විතර අඩු ගින්දරේ තඹ ගන්න ඕනේ. දැන් මේ ඔයාලට පේන්නේ විනාඩි 6කට පස්සේ අපි දැන් මේක අනිත් පැත්ත හරවගමු. ලිපේ රස්නේ තියෙන නිසා අපි භාජන එළියෙන් තියාගමු. පීසා එක රසවත් කරගන්න මේ විදිහට තක්කාලි සෝස්, මොසරලා චීස්, බෙදගත්තු චිකන්, පොඩියට කපාගත්තු බෙල් පෙපර්, ලුණු, රසායන ලුණු ගම්බිරිසුත් එකතු කරගත්තා. ෆිලින් එක දාලා විනාඩි 5ක් විතර නැවත අඩු ගින්දරේ තඹ ගමු. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ විනාඩි 10ක් වගේ පොඩි කාලයකින් හදාගත්තු පීසා එක. ඉතින් අල ගෙඩියක් පාවිච්චි කරලා මේ වගේ රසවත් ඔයාලටත් හදාගන්න පුළුවන්. මේ වගේ රසවත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. රසවත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.